අද සාකච්ඡා කරන්න යන්නේ මාපාංක සිත පිළිබඳ. ඒතර මාපාංක සිත පිළිබඳ සලකා බලනකොට ඉස්සෙල්ලාම එන දෙයක් තමයි අසමානතා. සමානතාව නැතිව මාපාංක සිත අවබෝධ කරගන්න බැහැ. අසමානතා පිළිබඳ සාකච්ඡා කරමු. අසමානතාව වරින් වර සරල ආකාරයේ සිට සංකීර්ණ ආකාරයේ දක්වා අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලාම මේ පාඩම සාකච්ඡා කරන්නේ අසමානතා. සරල අසමානතා පිළිබඳ. මේ අසමානතාව පිළිබඳ සාකච්ඡා කරනකොට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ තමයි සංඛ්‍යා රේඛාව. මේ අසමානතාවයන්ගේ විසුදුම් කුලකයේ සංඛ්‍යා රේඛාව මත අපිට හිනාන්තයේ සුදු ධනාන්තයේ නිරූපණය කරන්න පුළුවන්. හිනාන්තයේ ධනාන්තයේ නිරූපණය කරන්න පුළුවන්. හරි. ඒ බණු පළවෙනි අසමානතාවයේ පළවෙනි එක තියෙන්නේ 2x වින එක විශාලයි x ධන 4. මේක බලන්න. 2x වින එක විශාලයි x ධන 4. එතන මේක දැනුවම මේකේ පේනවා දෙපැත්තෙම x තියෙයි. ඉලක්කනොත් දෙපැත්තෙම තියෙයි. x එක ගොඩකට ගේන්න මොම් පැත්තට ගේන්න. මේ පැත්තක මේ පැත්තට ගේන වෙන්නේ වෙනවා. එතකොට 2x වින x විශාලයි. ඉන්න එක යකට කියන ධන එක වෙනවා. මතර ධන එක. එතකොට අවසාන වශයෙන් ලැබෙනවා x විශාලයි 5. මේ අදහස් කරන x පාට සමාන වෙන්නේ පාට වැඩියෙන් කොහොම ගන්න පුළුවන්. හරි පාට වැඩියෙන් ගන්න පුළුවන් ඔක්කොම. හරි අඩු වගේ තමයි ගන්න පුළුවන් 5. 5 සිට 6 7 8 9 ඔය විදිහට ඕන එකක් ගන්න පුළුවන්. මේ සංඛ්‍යා රේඛාවට දැම්මම මේ විදිහට ඉන්නේ. මේ පැත්තේ විඥානන්තේ මේ පැත්තේ ධනානන්තේ මෙතන දිග බිඳු. ඒ පහින්නේ මේ වගේ තැන. පහින්නේ මොන වගේ තැනකට මේ විදිහට 1 2 3 4 5 මේ විදිහට ආවා. 5. මෙතන පේනවා සමාන නැහැ. සමාන කැලලක් ඇදලා නැහැ. විශාලයි තියෙන්නේ. දැන් අසමානතාවයක් තියෙන්නේ. x සමාන නැහැ 5ට. ඒක කියනවා ඕපන් බෝඩයක් අඳින්න. දැන් ඕපන් මේ බෝඩයක් අඳින්න. ඒක පාට වැඩි විශාලයි. පාටින් මේ පැත්ත, පාට වැඩි අඩු පැත්ත මේ පැත්ත, පාට වැඩි පැත්ත මේ පැත්ත. මේ දිගාල ගියොත් මේ මේ තියෙන මේ පැත්ත මොකද්ද මේ x විශාලයි 5. මේක කුලකංකණයෙන් ලියන්න පුළුවන් x අයත් වෙන සංඛ්‍යා කුලකයේ වෙන්නේ. හරිනේ. එම්බලන් මේ පහේ ඉඳලා අනන්තයට කියන්නේ. අනන්තය තමයි විශාල. අනන්තය එතකොට එහා පැත්තට එන්නේ. පහේ ඉඳලා යනවා. මේකේ පහ අනන්තය. මේකේ සරල වරහන් ඉන්නේ මේක සමාන නැති නිසා. අනන්තය සමාන කියන්නේ ඒක වේගයට එන්නේ. හරි. ඔන්නේ සාපේට පැහැදිලි කරලා දුන්නා. ඊළඟ බලමු 3x ධන 5 විශාලයි 2x වින එක. ඊළඟ එක 3x ධන 5 3x ධන 5 විශාලයි 2x ධන 1. මේක බලන්න. 3x ධන 5 විශාලයි අඩුයි 2x වින අඩු විශාලයි අඩුයි 2x වින. ඒකට මේකත් මේ විදිහටම විශ්ලේෂණය කරනවා x එක කොටකට ගිහිනවා y ඉලක්කම් එක කොටකට ගිහිනවා. ඒක කරා. ඉන්න බලන්න තමයි අන්න මේ විදිහට 2x මේ පැත්තට ගියාම මේ වෙනවා. මේ විදිහට 3x දෙක 2x අඩුයි 1 පාන් පරියන් ඉන්න පහ. මේක එනවා x අඩුයි වින 7. වින 4 වෙද්දී අඩු අවස්ථාවක්. මේ සංඛ්‍යා විතරක් ගන්න. බිඳුව මෙතන වෙන 4 දින 1 2 3 4 මේ තියෙන දිනන්ත. ඒක සමාන නැහැ
ඕපන් බෝලයක් තියෙනවා. ඕපන් බෝලයක් තියෙනවා. වින හතරට වඩා අඩුයි. හරි. x අඩුයි වින හතරට වඩා. වින හතර මේ පැත්තේ ඉන්නේ. වින හතරට අඩුව ගන්න තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ. මේ දෙකේ. මේ විනාන්ත කියන්නේ මේ පැත්තේ. හරි. ඒක මේක අංගණයෙන් ගිහුවම x වගේ අඩුයි. x වගේ අවයවයක් තියෙනවා. හරි. ඒකට වැඩි එක තමයි දකුණු පැත්තට එන්නේ ඔෆිෂියලි. හරි. ඒක මෙතනිනවා විනානන්තේ ඉඳලා වින හතර වෙනකන් යන්නේ. විනානන්තේ සිට වින හතර. ඕකයි ඉතින්. හරි. ඒ විදිහට විනානන්තේ ඉඳලා එකයි දැනයි. ඔව් හරියි. හරි. ඊළඟට 9x වින එක සමාන වූ විශාල 2x ධන 6. 9x වින එක තුන්වෙනි. තුන්වෙනි එක මෙහෙමයි තියෙන්නේ. බලන්න බබා 9x වින එක සමාන වූ විශාල 9x වින එක සමාන වූ විශාල 2x ධන 6. 2x ධන 6. x එක පැත්තට ගිහින් එතකොට 9 2x නෙවෙයි පිට 2x දුරු සමන්න එක එහා පැත්තට යනවා. ඒක 6 ධන 1. 7x යාලෝ සමාන 7. 7 බෙදෙනවා x විශාලෝ සමාන 1. ඒක සංඛ්‍යා රේඛා දානකොට මේක විදිහට තියෙනවා. සමාන කෑල්ලකුත් ඇල්ල. නේ? ඒක දානකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හා? ඔව්. x වලගේ බිඳුව මෙතන එක මේ වගේ දැනග තියෙනවා. බෝලයක් ඇඳලා එක ඩාර්ක් කරා. ඒක මොකද එකට සමාන වෙලා තියෙන්නේ. එකට සමාන නෙවෙයි. එකට වඩා හැබැයි විශාල. ඉතින් මේ පැත්තේ තියෙන්නේ මේ x සමාන විශාල එක. හැබැයි අනන්තයට කියන්නේ. අනන්තය තමයි වැඩි. එක තමයි මේක. අංකණයෙන් දුවම x වර්ගය. මෙතන කොටු වලක් එන්නවා. මොකද සමාන වෙලා තිනවා පළවෙනි ආවේග එක. ඊට පස්සේ අනන්තයට යනකොට ඒක වෙන්නේ පිළි වලහනකින් ඉක්ලියයි. ඕක තමයි අංකය. හරි. මේ පහවෙනි දී. හරි. එතකොට ඒකේ ඉඳලා අනන්තයට වෙනවා. හරි. මොකද ධනාන්තයේ දැම්මත් කවන්නේ. ධන දෙමින් දැම්මත් කවන්නේ නැත්නම් ඕක දැන් විද්ද දානවා මන්නට. සමහර දානවා වන්නට දාන්නේ කියලා අලුත් තියෙනවා. ඊට පස්සේ ඒක හතරවෙනි එක ඉන්න 2x ධන 1. හතරවෙනි එක ඉන්න 2x හතරවෙනි එක තියෙන්නේ. හතරවෙනි එකේ ඉන්න 2x ධන 1. හතර ඉන්න 2x ධන 1 එනවා. ඉන්න 2x ධන 1 අඩු සමාන ඍණ 4x ධන 5. අඩු සමාන ඍණ 4x ධන 5. x එක පැත්තකට ගන්න. එතකොට ඉන්න 2x ධන 4x අඩු සමාන ඉලක්කම් මේ පැත්තට මේක ඇන්තර ගියා පාඩින් එක. ඇන්තර ගියා ළඟට මාරු වෙනවා. ඉතින් ඉන්නේ 2x අඩු සමාන 4. x අඩු සමාන 2. මේක සංඛ්‍යා රේඛාවක දැම්මම තියෙනවා ඒකට තමන්ගේ ඉන්නේ පිළිවෙත් බිඳුව මෙතන ඉන්න දෙක මේවා විතර ගෙන් සමාන වෙලා දිනවා. එතකොට මේක ඉන්න දෙකට වැඩි අඩු පැත්ත මේක ඉන්නේ උලකම් ගන්නේ දිගම x වලිය ඉස්සෙල්ලාම අඩු එක මෙතන ඉන්නවා. විඥානාන්තයේ ඉඳලා වෙන දෙක දක්වා යන්නේ. විඥානාන්තය සමාන වෙන්නේ විඥානාන්තයේ සිට
මෙතන සමාන වෙනවා තිබෙන දෙක දක්වා යනවා. එතන කොටු හොරාවක් වෙනවා. කොහොමද කැලේ. මොනවද? දැන් මේකත් අවසන්. ඊළඟ පස්සේ මේක බලන්න. ඉන්නේ. පස්සේ මේකට සංකීර්ණ එක. එන්න පස්සේ මේකේ තියෙන සංකීර්ණ එක. ඒක කොහොමද කියන්නේ බලමු. ඒක බලන්න කොහොමද? x සිංහ දෙක 2x ධන 1 සමාන විශාල බිඳුව. x දෙක 2x ධන 1 සමාන විශාල බිඳුව. හරි. දැන් මේකේ තියෙනවා මේ ප්‍රකාශනය ගත්තොත් ප්‍රධාන මූල ගත්තොත් දෙක සමාන දෙකේ බිඳුව x සමාන ඍණ භාගයේ බිඳුව. ඒක නෝට් කරගන්න ඉස්සෙල්ලා. ඉන්න භාගයයි ඉන්නකට තියෙන්නේ දෙක. නේ? එතකොට ඔය ටික තියෙන්නේ. මේක එක පරාසයක් තියෙනවා. මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තේ පරාසකුත් වෙනවා. x ළඟේ ඍණ භාගයට වඩා අඩු වෙනවා. මේ ඊට පස්සේ ඍණ භාගයයි දෙකයි අතර. මේ භාගයයි x දෙකයි. පස්සේ ඊළඟ පාරා තියෙන්නේ දෙකට වඩා x විශාල. උල්ටෙල් තියෙන අවස්ථා තුනක් තියෙනවා. සමාන අවස්ථාවක් තියෙනවා. ඒකට තියෙන්නේ. මේක e කියලා ගන්න. e කියලා ගත්තොත් මේ තියෙන x දෙක දෙකයි ගන්න. අපි මේ අවස්ථාව ගන්න. x අඩුයි දින භාග. අඩුයි දින භාග. සමාන අවස්ථාවක් ගන්න. සමාන වෙනකොට බිඳුව. දින භාගයට වඩා අඩු ගයක් දැම්මම e සමානයි අපිට ලැබෙන්නේ. නැත්නම් ලැබෙන උත්තරය. මෙතන දින උත්තර. මෙතන දින උත්තර. මේකයි ධන උත්තර කියන්නේ. ඒක ගැලපෙන. ඒක හරියට. ඉතින් මේ රාජනික එකන සමාන දැම්ම බිඳුවක සමාන වෙන විදිහට ඒක. ඊට පස්සේ දින භාගයයි x ලාභය නිවිලා දෙකට වඩා අඩු වෙන අවස්ථාව. ඒ අවස්ථාව. එතකොට e සමානයි. දින භාගයට වඩා විශාල වෙනකොට මෙන්න මේ කෑල්ල මේ දෙවෙනි ගණන බලන්න දින භාගයට වඩා විශාල වෙනකොට ඒක ධන වෙනවා. ධන උත්තරයක් එන්නේ. දින භාගයට වැඩි විශාලයි දෙකට වැඩි අඩු. මෙතන දෙකට වැඩි අඩු එකක් උයන්මම මෙතන ආපහු ඍණ වෙනවා. මේ කැලල ඍණ. උත්තරේ ඍණ. සමානත් එක්ක ගත්තා. ඒක ගැලපෙන්නේ නැහැ. කපල දෙන්නේ. ඊට පස්සේ ඊළඟ පරාසෙන්නේ කොහොමද? දෙකට වඩා විශාල අවස්ථාවක්. දෙකට වඩා x විශාල වන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී u සමාන ප්‍රකාශනයේ u සමාන දෙකට වඩා විශාල වෙන මෙතන ගන්න. මෙතනක් ගන්න. දෙකට වඩා විශාල අවස්ථාවක්. මෙතනක් ගන්න. ධන උත්තරේ වෙනමතු ගැලපෙනවා. ඒ සංඛ්‍යා රේඛා ගැනීමේදී අපිට පේනවා අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද මේක? මේක නිරූපණය කරන්න සිදු වෙනවා. ඊට පස්සේ මෙයා නිරූපණය කරන්න සිදු වෙනවා. මෙයා නිරූපණය කරනවා. ඒ දෙකම දාන්න වෙනවා. ඒ සංඛ්‍යා රේඛාව බලමු. මේ ටිකම ෆලෝ කරන්න මම මේ උඩ මතනවා. අවශ්‍ය කරලා ලියා කරත්තම මේක ලියා තමයි අවබෝධයක් ලැබෙයි. නම් සංඛ්‍යා රේඛාව ඇඳා. සංඛ්‍යා රේඛාව ඇඳි. නම් සංඛ්‍යා රේඛාව ඇඳලා පස්සේ මෙතන තියෙන බිඳුව මෙතන තියෙන ඍණ භාග. මේ භාග. ඒක සමාන වෙලක් තියෙන ඍණ භාග. නේ? ඒක 10ක් විතර වෙයි. ඊට පස්සේ දෙක තියෙනවා මෙතන. එකයි දෙක මේ වගේ දැනගෙන ඉන්න එක 10ක් එක සමාන වෙලක් වෙයි. දෙකයි. අපිට පේනවා මෙන්න මේක ඍණ භාගයට වඩා අඩු අවස්ථාව හරි ඉල්ලක.
දැන් ධන උත්තරයක් ආවේ ඒ ප්‍රකාශන දීප්තියක ඊට භාගයට වැඩි අදිනවා කියන්නේ මේ පැත්තට එන්නේ. මේක එක. ඊට පස්සේ දෙකට වඩා වැඩි වෙන අවස්ථාවක් කරපේ. එහෙනම් මේ උත්තර දෙකක් තියෙනවා මේකේ. මොකක්ද උත්තර දෙක අපි වීයන්ට යනු ලිව්වොත් x අඩුයි ඍණ භාගය හෝ අනිත් එක x සාලෝ සමාන දෙක. මොනෝ දෙකම තියෙනවා. සංඛ්‍යාරයකට දාලා තියෙන්නේ මේ කුලකාංකණය ලියපුවම මේ ලියන්නේ x අවයවයක් වෙනවා. මේ වරහන් එන්න ඕන. හරිනේ. මේකට මේ වරහන් මේකට එන්න. ඍණ භාගය කියලා ඍණ අනන්තය තියෙනවා. ඍණ අනන්තය තමයි කුඩා මේක. ඔය ඍණ අනන්තය මේම ආවා. ඍණ අනන්තය ආවා. අන්න ඒක සමාන වෙලා නැහැ. මේ මොනවා ඍණ භාගයට සමාන වෙලා තියෙනවා. ඒක ඍණ භාගය මෙහෙම ආවා. ඒක මේ වරහන. ඊට මේලය තව එකක් තියෙන එකට සම්බන්ධ වෙලා දෙකෙන් ඉඳලා අනන්තයට. දෙකෙන් ඉඳලා අනන්තයට. දෙකට සමාන වෙලා තියෙනවා. ඒක මෙහෙම ආවා. දෙක යන අනන්තයට. ඔක තමයි උත්තරේ. එකයි කුල ගණන් කියන ඇති ඒ විදිහට කුල ගණන්නේ ලියයි. දෙපේනවනේ දෙපේනනම් ඔපෙන් හරි මම ඔය විදිහට මම බලා ගන්න පොත අපි. ඊළඟ එක අපි ගන්නේ හයවෙනි. හයවෙනි එකේ තියෙන්නේ මොන විදියටද? බලන්නම හයවෙනි එකේ තියෙන්නේ මොන විදියටද? මේ විදියට G. හයවෙනි එකේ තියෙනවා දෙකරින් x ධන 4. දෙකරින් x ධන 4. දෙකරින් x ධන 4. උකයිල තියෙනවා. උකයිල දීලා තියෙන්නේ අඩුයි බිඳුව. අඩුයි බිඳුව. දැන් මේක සාමාන්‍ය මේ විදිහට තියාගන්න එපා. දෙකරින් x මේව තියාගන්න එපා. x ධන 4 මේව කියනවා x ඉස්සරහට එන විදිහට ගන්න. මේ x ඉස්සරහට එන විදිහට ගත්තම ඍණ ලකුණේ වැඩි කරන්න. එතකොට x ඍණ 2 දෙපැත්තම වැඩි කරන්න. x ධන 4. මේ පැත්තේ ඍණ ලකුණ අසමානතාව මාරු වෙනවා. ධන වෙනවා. දැන් මේක ගැන හිතා බලුවම හරි. එච්චරයි උත්තර. හරි මේ විදිහට ආවොත් ප්‍රධාන මූල වෙන්නේ 2යි ඍණ 4. ඍණ 4 ඉස්සෙල්ලාම ගන්නවා. ඍණ 4 නිශ්චක 2. එතකොට ඍණ 4 වැඩි අඩු අවස්ථාව ඍණ 4යි 2යි අතර අවස්ථාව දෙකට වැඩි අවස්ථාව. මේ විදිහට ගන්න. ඍණ 4ට අඩු අවස්ථාව ඍණ 4යි 2යි අතර අවස්ථාව දෙකට වැඩි අවස්ථාව. ඒ විදිහට ගන්න. එහෙනම් ගත්තොත් මේක E කියලා ගන්නවා ඉස්සෙල්ලා. E කියලා ගත්තොත් E වල හැසිරීමෙන් ගන්න පුළුවන්. ලකුණු පරීක්ෂා කිරීමේ වල ක්‍රමය මේ. දැන් හතර. එතකොට මෙතන ලැබෙනවා මොකද්ද? x ලාගේ අඩුයි ඍණ 4. සමානතාවයක් නැහැ. ඍණ 4ට වැඩි අඩුවක් දාපු හැටි මෙතන ඍණයි. උත්තරේ මෙතන ඍණයි. ඒක සම්පූර්ණ දෙන්න. එන්න මේකනේ අපි කරන්නේ මේක නෙමෙයි මේක කරන්නේ. මේකට ගැලපෙයි. මේක අපි මොඩිෆයි කරලා ගත්තා මේ විදිහට. එතකොට ඍණ 4යි x 2යි අතර. හරි. එතකොට E සමානයි ඉස්සලා තියෙන x ඍණ 2. එතකොට ඒක හදාගන්න කොහොමද දෙන්නේ? ඍණ 2 තියෙන්නේ. එතකොට දෙකට වඩා අඩු අවස්ථාවක් මේ පැත්තෙන් පටන් ගන්න. මෙතන ගන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා මෙතනට දෙකට වඩා අඩු වර්ගයක් ගන්නවා ඍණ 2 දෙන්නේ.
ඍණ හතරට වඩා වැඩි එකක් දැම්මම මෙතන ධන උත්තරයක් ලැබෙන්නේ. සම්පූර්ණ ප්‍රතිඵලය ඍණ. ඒක ගැලපෙන්නේ නැහැ පැත්තකට වැඩක් නෙවෙයි. දෙකට වඩා x විශාලයි. හරි? දෙකට වඩා x විශාල අවස්ථාව. දෙකට වඩා විශාල අවස්ථාවක් ගත්තම මොනවා වේද දෙන්නේ? ඔක්කොම ධන. මේ කැලේ ගන්න අපෝ මේකක් දාන්න. ප්‍රධාන උත්තරේ ගත්තොත් එන්නේ ධන උත්තරයක් නෙමෙයි සියලු උත්තර. උත්තර දෙක මොකක්ද දෙන්නේ? ඍණ හතරට වඩා අඩු අවස්ථාවයි මුත් එක දෙකට වඩා වැඩි අවස්ථාවක්. හරි? සරලව ලියුවොත් මේක දැක්කම මේක විසඳුම වෙන්නේ x අඩුයි ඍණ හතර ඕ x විශාලයි ගන්න දෙන්න. දෙකට වඩා විශාල. ඔව් හරියට. දෙකට වඩා විශාලයි x විශාලයි දෙක. මේක සංඛ්‍යා රේඛාවට දාන්න. සංඛ්‍යා රේඛයට දාලා අපි බලමු පුළුවන් සංගණනය කරමු ක්ලියර්. දැන් x කරන්නේ මෙහෙම. ඔය විදිහට මේ විදිහට සංඛ්‍යා රේඛාවෙන් අපි ඔය විදිහට බිඳුව මෙතන තියෙනවා. ඊට පස්සේ දිනන ඍණ හතර මෙතන. එතන සමාන ඕපන් බෝල් එක දෙක තියෙනවා මෙතන. සමාන ඕපන් බෝල් එක දෙකට වඩා විශාල අවස්ථාවට satisfy වෙනවා. ඒත් මේක දැම්මා. දෙකට වඩා විශාල අවස්ථාව අන්තේ ඍණ හතර වේලා අඩු අවස්ථාවෙන් මේක satisfy වෙනවා. අංකණය දිවම සරාජයේ ඍණාන්තයෙන් ඍණ හතර වෙනකන් යනවා. සමාන වෙලා නැහැ කොයි වෙලාවක. දැන් මෙන්න හතර වෙනවා. මේලය එකතු තව එකක් තියෙනවා දෙකේ ඉන්න අනන්තය දක්වා යනවා. දෙකේ ඉන්න අනන්තය දක්වා යනවා. ඒකත් මේ තරල වරන් වෙන්නේ. ඒකට සමාන අවස්ථාවක් නැහැ. ඔක තමයි උත්තරය. හොඳයි ඊළඟ දවසේ තවත් සමානතා කීපයක් අරගෙන ඊට පස්සේ මාපාංක සූත්‍ර වලට අපි යනවා. හරි. ඒතර වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ ධර්ම ගමන් පාර ඔයගොල්ලන්ගේ මතකයේ ලැබෙනවා වීඩියෝ. හොඳයි. Thank you very much.